ප්‍රවාසී සහ ලංකාවාසී කතෝලික ජනතාව අතර ඉතාමත් ප්‍රචලිත සාන්තුවරයෙක් තමයි සාන්ත ජාකෝබ් මුනිතුමා. එහෙමත් නැත්නම් සෙන්ට් ජේම්ස් මුනිතුමා. එහෙමත් නැත්නම් මහා සන්තියාගෝ මුනිතුමා. ඉතින් ඔහුගේ ජීවිත කතාව හරි ලස්සන ජීවිත කතාවක්. මොකද ඔහු ජේසුස් වහන්සේ සමීපයේම හිටපු ඔහුගේම සහෝදරයෙක් විදියට සිටපු ඔහුගේම ගෝලයෙක් විදියට ඔහුගේම යාළුවෙක් විදියට තමන්ගේ මුළු ජීවිතේම ජේසුස් වහන්සේ වෙනුවෙන් කැප කරපු ඉතාමත් සුද්ධවර චරිතයක් තමයි සන්තියාගෝ මුනිතුමා. ඉතින් ඔහු ජේසුස් වහන්සේගේ ගෝලය 12 දෙනාගෙන් එක්කෙනෙක්. ඉතින් ජේසුස් වහන්සේ ඉතාමත් සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා ඔහුගේ මෑණියන් මරිය සලෝමි ජේසුස් වහන්සේගේ මෑණිය වන මරිය මෑණියන්ගේ ඉතාමත් කිට්ටු ඥාති සහෝදරයක් කියලා. එහෙම බැලුවොත් සන්තියාගෝ මුනිතුමා ජේසුස් වහන්සේගේ ඥාති සහෝදරයෙක්. ඉතින් ඔවුන්ගේ ජීවිත කතාව ගත්තොත් එහෙම ජාකෝබ් මුනිතුමාට කියන්නේ සෙබදිගේ පුත්‍රයන් නැත්නම් ගර්ජනාවේ පුත්‍රයන් කියලා. මොකද පුත්‍රයන් කියන්නේ ඔහුට හිටියා සහෝදරයෙක්. ඔහුගේ නම තමයි සාන්ත ජුවාන්. ඉතින් ඔහුවත් ජේසුස් වහන්සේගේ ගෝලය 12 දෙනා අතර ඔහුත් සිටිනවා. ඉතින් ඔවුන් එකල පලස්තීනය ශුද්ධ වූ දේශයේ වර්තමාන ශුද්ධ වූ දේශයේ පලස්තීනයේ ගලීලය තමයි එකල ශුද්ධ වූ ගලීලය තමයි ව්‍යාපාර නගරය. ඉතින් ඔවුන් මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටිය ඔහුගේ පියාණෝ සෙබෙදි සමග ඒක තමයි ඔවුන්ට සෙබෙදිගේ පුත්‍රයන් කියලා කියන්නේ. මොකද ව්‍යාපාරය අතින් මත්ස්‍ය කර්මාන්තය එකල ඉතාමත් ධනවත් ව්‍යාපාරයක්. ඉතින් සෙබෙදිගේ පුත්‍රයෝ දෙදෙනා තමයි ජාකෝබ් මුනිතුමා සහ ජුවාම් කියන දෙදෙනා. ඉතින් දිනක් ඔවුන් මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටිනකොට ගලීලයේ ජේසුස් වහන්සේ පේදුරු සමග එනකොට ජේසුස් වහන්සේ ඔවුන්ට පොඩි ආරාධනාවක් කරනවා. දැන් ඔබලා දෙදෙනා ඔය මත්ස්‍ය කර්මාන්තයේ තියලා මා පසුපසින් එන්න මගේ ගමනට එකතු වෙන්න කියලා. එතකොට ඔවුන් කොච්චර භක්තිවන්තයද කියනවනම් ඒ කැඳවීම ඔවුන්ගේ මේ ධනවත් ව්‍යාපාරය ඔවුන් පසෙක දාලා මාළු දැල් ටික ඔක්කොම පැත්තකින් දාලා උන්වහන්සේව අනුගාමිකයන් වශයෙන් එකතු වෙනවා මේ සහෝදරයෝ දෙදෙනා. ඉතින් මේ සන්තියාගෝ මුනිතුමා මහා සන්තියාගෝ මුනිතුමා ජේසුස් වහන්සේ සමීපයේම රැඳිලා ජේසුස් වහන්සේට සේවය කරපු මුනිවරයෙක් තමයි. ඉතින් මෙතුමා ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ ඉතාමත් වැදගත් අවස්ථාවල උන්වහන්සේ සමගම සිටියා. ඉතින් තාබෝර් කඳු මුදුනේ ජේසුස් වහන්සේ අන්‍ය රූප විලාසය වෙන වෙලාවෙත් උන්වහන්සේ සමීපයේ හිටියේ සන්තියාගෝ මුනිතුමා. ඒ වගේම ගෙස්සමනි මල්ලුවේනේ ඔයගොල්ලෝ දන්නවා ජේසුස් වහන්සේ ගියා ගෙස්සමනි මල්ලුවේනට යාඥා කරා. ඉතින් ඒ වෙලාවෙත් ගෝලියෝ තුන් දෙනෙක් සමග තමයි එතුමානෝ ගෙස්සමනි මල්ලුවේනට ගියේ. ඉතින් ඒ මල්ලුවේනට යන අවස්ථාවෙත් ජේසුස් වහන්සේ සමීපයේ හිටියා සන්තියාගෝ මුනිතුමා. ඉතින් ඔය වගේම බයිබලේ යන තවත් කතා ජේසුස් වහන්සේ සම්මරිතානු ගමකට ගිහිල්ලා එතන මිනිස්සු හරියට සැලකුවේ නැති වෙලාවේ එතකොට ජේසුස් වහන්සේට මේ ජාකෝබ් මුනිතුමා එහෙම නැත්නම් සන්තියාගෝ මුනිතුමා කිව්වා අපි අහසෙන් ගින්දර දාන්න අපි අනකරන්නද කියලා ජේසුස් වහන්සේගෙන් ඇහුවා. ඉතින් ඒ වගේ පුදුම භක්තියක් ජේසුස් වහන්සේ කෙරෙහි තිබුණේ මේ සහෝදරයෝ දෙදෙනාට. කියන්නේ ඇයි මට සන්තියාගෝ මුනිතුමා මෙතරම් සමීප කියලා. ඉතින් මගේ මහා ගම මගේ තාත්තලා මගේ සීයලා මගේ පරම්පරාවල් හිටපු ගම තමයි මෝදර කොළඹ පහළව. ඉතින් මෝදර විජරාජ මානව වැඩ සිටින සන්තියාගෝ මුනිතුමාගේ ඉතාමත් ලස්සන පල්ලියක් තමයි මෝදර තියෙන්නේ. ඉතින් ඒ පල්ලියේ හිටපු සංක්‍රිස්තියන් තමයි මගේ සීයා. ඉතින් යා වෙන්සස් සොයිසා සහ මගේ ආච්චි මරියා ප්‍රනාන්දු. ඉතින් අද මම ඒ දෙන්නට උපහාරයක් වෙන්න සහ මෝදර සියලු ජනතාව ලංකා විවිධ ප්‍රදේශවල සංක්‍රමණය වෙච්ච ලෝකයේ විවිධ ප්‍රදේශවල සංක්‍රමණය වෙලා ඉන්න දැන් මෝදර ජනතාව වෙනුවෙන් උපහාරයක් වෙන්න මම අද ලොකු ගමනක් ආවා. ගොඩාක් සතපුම් ප්‍රමාණයක් පසු කරගෙන ඔයගලන්ට ලස්සන දෙයක් පෙන්වන්න මම ආවා. ඉතින් අපි ඒක දැන් බලන්න යමු. त्रैलोकनाथ देवादि देव पुत्र
ඔව් මම ඇවිල්ලා ඉන්නේ දැන් ස්පාඤ්ඤයට. කියන්නේ ස්පේන් වලට. ස්පේන් වල සන්තියාගෝ ඩි කොම්පොස්ටෙලා කියන ලස්සන නගරයට ඇවිල්ලා තියෙනවා. මේක ඇයි සුවිශේෂ වෙන්නේ? අපේ සන්තියාගෝ මුනිතුමාගේ දේහය සම්පත් කරලා තියෙන්නේ මේ අපිට පේන කැතිඩ්‍රල් එකේ තමයි සන්තියාගෝ මුනිතුමාගේ දේහය තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් අපිට උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට මම ඉතින් ගොඩාක් දුර ගෙවාගෙන අද මේ ස්පාඤ්ඤයේ සන්තියාගෝ කොම්පොස්ටෙලා නගරයට ඇවිල්ලා තියෙනවා. ඉතින් කොම්පොස්ටෙලා කියන්නේ ඉතාමත් ලස්සන අර්ථයක් දෙන නම. කොම්පොස්ටෙලා කියන්නේ තාරකා පිටිය කියන එක. නැත්තම් තාරකා නිම්නය. ඉතින් ඒකේ කතාවක් කියනවා පිටිපස්සේ සැගවෙච්ච ඒ කතාව මම දැන් ටිකකින් කියන්නම්. Lokanath Devaki Dev Putra Jesus Premati Bhagya Santiago Tumani Sri Jayastu He Saukalli Deva Prasadi Bhagya Sri Yogevata Sri Delvu Mokura Oba Sri Madhu Viva Oba Sri Jayasu Apanisa 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 Yamna Viva Sudavu Santiago Tumo Apanisa Yamna Viva Saurupu Sevida Valo Nito Bekit Maturalo Yudnada Indeu Adela Kito Belo Menamba සන්තියාගෝ මුනිතුමා තමයි ජේසුස් වහන්සේ වෙනුවෙන් ප්‍රථම පාන පරිත්‍යාගය කරපු මුනිවරයා. ඉතින් සන්තියාගෝ මුනිතුමා තම ජීවිතය කැප කරා ජේසුස් වහන්සේ වෙනුවෙන්. ඔහු හෙරෝද් රජු අතින් මරණයට පත් වෙලා ඔහු පාන පරිත්‍යාගී වුණායින් පස්සේ ඔහුගේ දේහය මේ ස්පාඤ්ඤයට රැගෙන එනවා. ස්පාඤ්ඤේ කොම්පොස්ටෙලා නගරයට අරගෙන එන වෙලාවේ ඔහුව තැන්පත් කරලා ඔහුගේ දේහය හිරු කුඩා පල්ලියක් නිර්මාණය කරනවා. පසුව අරාබි ජාතීන් සහ ස්පාඤ්ඤයන් අතර පටින් වරින් වර ඇතිවෙච්ච යුද සංග්‍රාමයන් නිසා මේ පල්ලිය මේ කුඩාවට ඉදි කරපු පල්ලිය සුළු විසුළු වෙනවා. ඒ වුණත් මේ සන්තියාගෝ මුනිතුමාගේ දේහ ධාතු සියලුම දේවල් සුරක්ෂිතව තියෙනවා. අපේ සෑම තැනකම ඉඳලා වන්දනාමාන කරුවන් එනවා සන්තියාගෝ නුවරට අපේ සුදු සන්තියාගෝ මුනිතුමාව දකින්න. ඔවුන් එන්නේ පාගමනින්. ඔවුන් පාවිච්චි කරනවා මේ වගේ වස්තමකුයි මේ සිප්පි කටුවයි මේ ලබු ගෙඩියයි. ඉතින් මේක තමයි සන්තියාගෝ මුනිතුමා එකල පාවිච්චි කරේ ස්පාඤ්ඤය හරහා යනකොට එතුමා ආහාර වැළඳලා තියෙන්නේ මේ වගේ සිප්පි කටුවක පොඩි ප්‍රමාණයකින්. ඒ වගේම මේ වගේ ලබු ගෙඩියකට තමයි ඔහු වතුර ටික අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ බස්සමත් එක්ක මෙහි වන්දනාමාන කරුවන් අතර ඉතාමත් ප්‍රසිද්ධියක් උසලන දෙයක් තමයි මේ දේ. මොකද ඔවුන් කිලෝමීටර් සතපුම් දහස් ගණනක් පසු කරගෙන එන්නේ වන්දනා කරන්න මෙතුමාව. ඒ තරම් භක්තියකින් තමන්ගේ අකුල් දෙකෙන් තමයි එන්නේ ගොඩාක් දුර ගෙවාගෙන. ඉතින් මේක අපි බලමු. ඔන්න එක්තරා අවස්ථාවකදී පියෝ කියලා තාපසවරයෙක් ඉන්නවා. ඌ දකිනවා ඉතාමත් ආශ්චර්යමත් සිද්ධියක්.
එහෙනම් මොනවද මේ තාරකා සියල්ලක් අහස ඉහළට එසවෙනවා. ඉතින් ඕක දැකපුවාම මේ තාපසතුමා ඕක ගිහිල්ලා කියනවා එකල හිටපු අගරාධිපතිතුමා වන තියඩෝර් අගරාධිපතිතුමාට. කිව්වම පස්සේ එතුමා අවසරයක් දෙනවා එහෙනම් මෙතන මේ පිටියේ කැණීම් කරන්න කියලා. ඒ දිස් වෙච්ච තැන. ඉතින් ඔන්න මේ පියෝ තාපසතුමා තමන්ගේ අනුගාමී පිරිස සමග කරපු කැණීම් වලදී නැවතත් සන්තියාගෝ මුනිතුමාගේ ඒ ශරීරය හම්බ වෙනවා. ඉතින් එදා ඉඳලා එතකොට අල්පෝස් රජතුමාගේ අනුග්‍රහයෙන් ලස්සන මන්දිරයක් ලස්සන පල්ලියක් ඉදි කරන්න කියලා පටන් ගත්ත ගමන ඔන්න ලස්සන පල්ලියක් කොම්පොස්ටෙලා නගරේ සන්තියාගෝ ඩි කොම්පොස්ටෙලා කැතීඩ්‍රල් එක නිර්මාණය වෙනවා. ඉතින් අපි දුරින් ඉඳලා ආවේ මේ ලස්සන දේ බලන්න. මොකද මෙතන සන්තියාගෝ ගුරුතුමා ජීවමානව වැඩ සිටිනවා. ඒ විශ්වාසය අපිට තියෙනවා. මොකද මේ පල්ලියේ මට සීයා අපේ තාත්තට කියලා තියෙනවා පොඩි කාලේ සීයා සංක්‍රිස්තියන් වෙලා ඉන්නකොට මෝදර සාන්ත ජේම්ස් පල්ලියේ සීයාට සමහරක් වෙලාවට පල්ලිය අතු ගාලා කරලා මහන්සි වෙලා පොඩි නිින්දක් ගියාම සීයාට ඇහෙනවලු අශ්ව කරත්තේ කියන සද්දයක්. ඒ කියන්නේ සීයාට ඒක සිහිනකින් වෙන්න පුළුවන්. නමුත් එයාට ඇහෙනවලු අශ්වයෙක් මේ පල්ලිය මෝදර පල්ලිය වටේ යනවා. එතකොට ඇයි මේ අශ්වයෙක් යන්නේ කියන කතාව දැන් අපි තව චුට්ටකින් කියන්න. ඔයගොල්ලෝ බලන්න ඇති දැන් ඇයි මේ සන්තියාගෝ මුනිතුමාගේ පිළිරෝකේ තියෙන්නේ සුදු අසුපිට නැගලා කඩුවක් අතේ තියාගෙන දචයක් අතේ තියාගෙන ඉන්න ස්වරූපයක් ඇයි මේ සන්තියාගෝ මුනිතුමාට තියෙන්නේ කියලා. ඉතින් ওই කතාව පිටිපස්සේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් 10 වෙනි සියවසේ අරාබියේ සිට පැමිණි මුස්ලිම් වරුන් සහ ස්පාඤ්ඤ කිතුණුවන් අතර ක්ලැවිජෝ කියලා යුද සංග්‍රාමයක් ඇති වෙනවා. ඉතින් එකල කිතුණු හමුදාව ටිකක් අධෛර්යමත් වෙලා හිටපු වෙලාවක්. ඉතින් ඒ වෙලාවට මේ කොම්පොස්ටෙලා නගරේ එකපාරටම සුදු අසුපිට නැගගත්ත සුදු දචයක් අතතිව ඒ වගේම කඩුවක් අනිත් අතේ තියාගත්ත විරාජමාන මිනිසෙක් එනවා කියලා ඇවිල්ලා මේ කිතුණු හමුදාවට ධෛර්යය කරා කියලා සහ උදව් කරා කියලා ඉතින් ඒ පොත්වල සඳහන් වෙනවා. ඉතින් ඊට පස්සේ අරාබියේ සිට පැමිණි මුස්ලිම් වරුන්ව පරාජයට පත් කරමින් කොම්පොස්ටෙලා නගරය විජයග්‍රහණයක් කරනවා කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් හැමෝම පිළිගන්නේ මේ අසුපිට නැගලා ආවේ ස්පාඤ්ඤයේ නාමසාන්තුවරයා වන සුද්දෝ සන්තියාගෝ මුනිතුමා කියලා. ඉතින් ඒ විශ්වාසය අදටත් තියෙනවා. ඒක තමයි ස්පාඤ්ඤයේ මේ කොම්පොස්ටෙලා නගරය රෝමය ඊශ්‍රායලයේ ජෙරුසලමට පස්සේ තියෙන තුන්වෙනි පොලි නගරය තමයි මේ ස්පාඤ්ඤයේ තියෙන කොම්පොස්ටෙලා නගරය. නැත්තම් සන්තියාගෝ ඩි කොම්පොස්ටෙලා කියන ලස්සන නගරය. ඒ නගරයට ඉතින් අපේ දැස් ඉතාමත් ආශිර්වාදයක් වුණා අපිට ගොඩක් දුර ඉඳලා ඇවිල්ලා මේ ගමන එන්න. ඉතින් මේ ගමන මං කිව්වා වගේ මම ඉතාමත් ආදරෙන් ආවේ මගේ සීයලා ආච්චිලා මෝදර මගේ ඥාති මේ හිත මිත්‍රාදීන් සහ සියලුම දෙනාට මේ ගමන කැප කරනවා. ඉතින් අපි ලස්සන දවසක් උදේන් පටන් ගත්ත දැන් ටිකක් හවස් වේගෙන එනවා. ඉතින් ලස්සන දවසක් නිමා කරා. ඉතින් අපිට සන්තියාගෝ මුනිතුමාගේ රැකවරණයේ සහ ආශිර්වාදය ඔහුගේ මැදහත්කාරීත්වයෙන් දෙවියන් වහන්සේ සෑමදාම ලබා දෙනවා කියලා පූර්ණ විශ්වාසයෙන් අපි ආපහු ලන්ඩන් නුවරට පිටත් වෙන්න යන්නේ. එහෙනම් හැමෝටම ජේසු පීඨයි.